සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද කතා කරන්නට යන්නේ මේ වැලමිට සංදියේ ඇතිවන වේදනාව පිළිබඳව. මේ වැලමිට සංදියේ එළිය පැත්තේ කොටසේ වේදනාව වෙන තත්ත්වයට අපි කියනවා lateral epicondylitis කියලා. වැලමිට සංදියේ ඇතුල් පැත්තෙන් වේදනාව පටන් ගන්නවා නම් අපි ඒකට කියනවා medial epicondylitis කියලා. මේ lateral epicondylitis වලට තවත් නමක් තමයි tennis elbow කියලා කියන්නේ. medial epicondylitis එකට තවත් නමක් තමයි golf elbow කියලා කියන්නේ. කොහොම නමුත් අද අපේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ මේ lateral epicondylitis එහෙම නැත්නම් tennis elbow කියන එක ගැන තමයි. ඉතින් රැඳිලා ඉන්න අපි සමග ඉතිරි විනාඩි කිහිපේ අපි කතා කරමු මේ tennis elbow එහෙම නැත්නම් lateral epicondylitis ගැන. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරි. වැලමිට සංදිය අනික් අතේ ඇඟිල්ලෙන් මෙහෙම ඔබලා බලද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ටිකක් එළියට නිරා ආපු අස්ථි කොටසක් තියෙනවා මෙතන. වැලමිටේ එළිය පැත්තේ. ඒ අස්ථි කොටසට තමයි අපි කියන්නේ lateral epicondyle කියලා. එතනින් තමයි අතේ මේ පැත්තට යන පේශි සියල්ලම පටන් ගන්න. මේ දිගින් දිගටම වැඩ කිරීම හේතුවෙන් මෙතනින් පටන් ගන්න පේශි ඒ පටන් ගන්න ස්ථානයේ කණ්ඩරාවේ කුඩා ඉදුමුම් කුඩා ඉරිතලායම් ඉරියාම් නිසා තමයි මේ තත්ත්වය හටගන්නේ. මේ රෝග ලක්ෂණ වෙන්නේ වැලමිටේ එළිය කොටසේ ඇතිවන වේදනාව. මේක උඩට පහළට ගමන් කරනවා වගේ තේරෙන්න පුළුවන්. ඊට අමතරව යමක් ඔසවගෙන යන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. මෙතන රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේම දොරක අහුලක් විවෘත කරන්න අපහසු වෙනවා. මෙතන රිදෙන්න පටන් ගන්නවා. අපි මේ රෝග තත්ත්වය අඳුරගන්නේ වෛද්‍යවරයෙක් පරීක්ෂා කිරීමෙන්, ඒ වගේම එක්ස්රේ පරීක්ෂණයක් කරලා අපිට යම් උදව්වක් ගන්න පුළුවන් එක්ස්රේ පරීක්ෂණයෙන්. ඒ වගේම ඊටාම කලාතුරකින් MRI එකක් වුණත් කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේක ස්නායු තර්පීමක්ද නැද්ද කියලා හොයාගන්න ස්නායු පරීක්ෂණයකුත් කරලා බලන්න පුළුවන්. නමුත් සරලව ගත්තොත් වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා අවශ්‍ය වුණොත් එක්ස්රේ එකක් විතරක් කරලා මේ රෝගය නිගමනය කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ රෝගී තත්ත්වය සඳහා තියෙන ප්‍රතිකාර මොනවාද කියලා. පළවෙනි එක තමයි අපි මේ වැලමිටට කුඩා විවේකයක් ලබා දෙන්න කියලා කියනවා. ඊළඟ කාරණය තමයි අපිට වේදනානාශක ඖෂධ ලබා දෙන්න පුළුවන්. මේ naproxen, brufen, diclofenac sodium වගේ වේදනානාශක ඖෂධ. ඊට අමතරව අපිට මේ රෝගියා සඳහා විවිධ ව්‍යායාම ලබා දෙන්න පුළුවන් කරන්න කියලා. ඒ වගේම භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් මේ රෝග තත්ත්වයෙන් පාලනය කරගන්න. ඊළඟට අපි රෝගීන්ට ලබා දෙනවා tennis elbow support එකක් කියලා. මේ රූපේ තියෙන ආකාරයට පොඩි support එකක්. අපි ඒක දාන්න ඕන මෙන්න මෙතනින්. එතකොට මේ අතේ තියෙන muscles ඇදී යාම ටිකක් පාලනය වෙනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රම වලින් සනීපයක් ලැබෙන්නේ නැත්නම් අපි ඊළඟට සලකා බලන්නේ මේ ස්ථානයට එන්නතක් ලබා දීම. මේ සඳහා එන්නත් කරන්න පුළුවන් ಜಾති කීපයක් තියෙනවා. අපි බොහෝ විට ස්ටිරොයිඩ් ගණයේ ඖෂධයක් මෙතෙන්ට එන්නත් කරන්න පුළුවන්. ඒ රිදෙන ස්ථානයට ඒකෙන් වේදනාව අඩු වෙනවා. එහෙම නැත්නම් ඇඟෙන් රුධිරය අරගෙන ඒකෙන් පට්ටිකා සහිත ප්ලාස්මය වෙන් කරලා අරගෙන අපි ඒකට කියනවා ප්ලේට්ලට් ටිෂ් ප්ලාස්මා කියලා. ඒක මෙතෙන්ට එන්නත් කරන්නත් පුළුවන්. 80ක් 90ක් විතර රෝගීන්ට මේ විදිහට මම ඉස්සරලා සඳහන් කරව ප්‍රතිකාර වලින් මේ රෝගී තත්ත්වය මගහැර ගන්න නැත්නම් සුව කර ගන්න පුළුවන්. ඊටාම කලාතුරකින් කෙනෙක්ට තමයි නැවතත් මේ රෝගී තත්ත්වය වැළඳෙනවා නම් අපි කුඩා ශල්‍ය කර්මයක් මෙතන හිරිවැට්ටීමට ලක් කරලා කුඩා ශල්‍ය කර්මයක් කරලා අපිට පුළුවන් මේ රෝග තත්ත්වය වළක්ව ගන්න. මම හිතන්නේ ඕගොල්ලන්ට මේ ටෙනිස් එල්බෝ එහෙම නැත්නම් lateral epicondylitis කියන රෝගය ගැන යම් අවබෝධයක් අදහසක් එන්න ඇති. අපි ඊළඟ වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ටෙනිස් එල්බෝ එක සඳහා තියෙන ව්‍යායාම මොනවද කියලා. ඒ වගේම පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයගොල්ලෝ තාම Medicine with Anton YouTube channel එක subscribe කරලා නැත්නම්
ඒක සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, පහළ තියෙන බෙල් අයිකන් එක ඔබන්න. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුල සූරිය නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.